අපි යනවාද තව ලස්සන තැනකට. මේක තියෙන්නේ කල්තොට. කල්තොට වේලිය ඔය. කූරගල පන්සල පාස් කළා මෙන්න එහෙම තුම්මන් හන්දියක් හම්බ වෙනවා. තුම්මන් හන්දියෙන් යන්න ඕනි කතරගම් පාරේ. ගිහින් බලමු. කතරගම් පාරේ ගියාම මේක තියෙන්නේ ඌව පලාතර වෙන්න. මේක වැවමද පන්සල කියලා තමයි කියන්නේ. මෙතෙන්ට වාහනකින් ආව හැකි. මේක ලස්සන පන්සලක්. පොය දාස නම් ගොඩක් සෙනග ඉන්නවා. මේක විශේෂත්වයේ තියෙන්නේ මේකට යන්න තියෙන පාලම් පාරුවකින්. ජීවිතේ පළවෙනි සැරේට තමයි පාලම් පාරුවක යන්නේ. අපි ගිහින් බලමු. පාලම් පාරුව යන්න රුපියල් 100ක් ගන්නවා ටිකට් එක එක්කෙනෙක්ට. මේක කණ්ඩිය පිටියේ වැව කියලාත් කියනවා. මේක තමයි වැව. ඕන් එනවා පාලම් පාරුව. ඕකේ තමයි අපිට යන්න තියෙන්නේ. මෙන්න එහෙම සේෆ්ටි ජැකට් දාගෙන තමයි යන්න තියෙන්නේ. මේකේ යන්න පුළුවන් උපරිම 15යි. අපි ගිහින් බලමු පන්සලට. එතන මීටර් 300ක් විතර යන්න ඕනි පාලම් පාරුවේ. මෙන්න එහෙම තමයි මේක අදින්න ඕනි කොච්චරවත්. අදින්න දෙන්නෙක් ඉන්නවා. අපි ගිහින් බලමු පන්සල මොන වගේද කියලා. මේක තමයි පන්සල. අපි කූරාගල ගියාම පේනව නේද මේ ඈත ඔයක් මත පන්සලක්. ඒ පන්සල තමයි මේක. වටේම වැව තියෙන්නේ.
අපි එනකන් අනික් කට්ටිය බලා ඉන්නවා ආපහු යන්න. එහෙම කොච්චරවා එහාට මෙහාට යනවා මේක. පුරාම සෙනඟක් හිටියා අපි යනකොට. අපි වහිනකොට මේ කට්ටිය ආයෙ ඒ පැත්තට යනවා. ඊට පස්සේ ආයෙ අපිට යන්න ඒ පැත්තෙන් ආයෙ කට්ටිය එක්කිනවා. පාලම් පාරුව කියන්නේ මේක බැරල් ටිකක් උඩ තියෙන්නේ. උඩට ගිහින් බලමු පන්සල. මේක තමයි ඉතින් පන්සල. මේක වටේටම කඳු ටිකක් පේනවා. කුරගල පන්සලක් පේනවා ඇතින්. පේනවා කියලා. මේ ඇති පේන්නේ කුරගල චෛත්‍යය. පොය දවසට මේ හැමිල්ල බලන්න. මාර ලස්සන පන්සලක්. අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න. අපි තව වීඩියෝ එකකින් හම්බෙමු එහෙනම්.